ඔබ දන්නවා මේ රටෙන් විදේශගත වී සිටින රටේ අත්අඩංගුවෙන් මිදී අත්අඩංගුවෙන් පලා ගොස් සිටින විවිධ සංවිධානාත්මක අපරාධකරුවන් රාශියක් විදේශ රටවල සැඟවී සිටිනවා. ඒ සැඟවී සිටින සැකකරුවන් සහ සැකකාරියන් සඳහා මේ වන විට සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදන 40කට ආසන්න ප්‍රමාණයක් නිකුත් කරලා තියෙනවා. මේ 40කට ආසන්න ප්‍රමාණයෙන් මේ වන විට 2025 වසරේ අපට හැකියාව ලැබිලා තියෙනවා රතු නිවේදන හරහා මෙම රටට සැකකරුවන් සහ සැකකාරියන් 18 දෙනෙකු ශ්‍රී ලංකාවට රැගෙන ඒමට මෙම රතු නිවේදන නිකුත් කරන ලද සැකකරුවන් හා සැකකාරියන් අත්අඩංගුවට ගැනීමේ තියෙන අවශ්‍යතාවය මත අපිට හැකියාව ලැබුණා මීට දින කිහිපයකට පෙර විශේෂයෙන් ගරු පොලිස්පතිතුමාගේ ඍජු මැදිහත් වීම මත ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙහෙයවීම මත අපිට හැකියාව ලැබුණා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමකට නේපාලය රටට ගොස් අවශ්‍ය කරන සැකකාරියක් ඒ වගේම තවත් සැකකරුවන් කීප දෙනෙක් අපි බාහිරට ගන්නට මේ වන විට ඔබ දන්නවා රාජතාන්ත්‍රික මට්ටමින් අපිට අවශ්‍ය සියලුම සහාය ලබා ගැනීම සඳහා විශේෂයෙන් විශේෂ භාරගරු අමාත්‍ය ආනන්ද විජේපාල මැතිතුමන් ඒ වගේම නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මැතිතුමන් ඒ වගේම අපේ අමාත්‍ය ලේකම්තුමන් රවි සෙනවිරත්න මැතිතුමන්ගේ විශේෂ දායකත්වයේ මැදිහත් වීම මත අපිට හැකියාව ලැබිලා තියෙනවා මේ විදේශ රටවල සිටින රාජතාන්ත්‍රික මට්ටමින් මේ අවශ්‍ය කටයුත්ත සපුරා ගැනීමට ඔබට මතක ඇති 2025 පෙබරවාරි 19 වෙනිදා කොළඹ 5 අධිකරණ භූමියේදී අධිකරණය තුල මනුෂ්‍ය ඝාතනයක් සිද්ධ වුණා. මේ මනුෂ්‍ය ඝාතනයට අවශ්‍ය කරන සිටු ප්‍රධාන සැකකරුවෙකු අපි එදිනම හලාවත ප්‍රදේශයේදී අපිට අත්අඩංගුවට ගැනීමට හැකි වුණා. මෙම සිද්ධිය හා සම්බන්ධයෙන් මෙම මනුෂ්‍ය ඝාතය සම්බන්ධයෙන් ඍජුවම අධිකරණයට අවශ්‍ය කර සිටි සැකකාරියක් මේ වන විට මෙම විශේෂ මෙහෙයුම හරහා අපිට නේපාලයේදී අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණා. මේ කතා කරන විශේෂ සැකකාරිය ඉෂාරා සෙව්වන්දි නැමැති මෙම සැකකාරියට අපි රතු නිවේදනත් නිකුත් කරලා තිබුණා. මෙම සැකකාරිය අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ඒ වගේම විශේෂ බුද්ධි අංශයන්, ඒ වගේම විදේශීය රටවල සහාය, ඒ වගේම නේපාල රාජ්‍යයේ අපිට හැකියාව ලැබුණා විශේෂයෙන් පරිගණක තාක්ෂණය ඇසුරෙන් සහ ඒ භූමියේ තියෙන බුද්ධි තොරතුරු ඇසුරෙන් මේ ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණා මෙම සැකකාරිය විශේෂයෙන් අත්අඩංගුවට ගන්නට. මෙම සැකකාරිය ඔබට මතක ඇති විශේෂයෙන් අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය ඒ වගේම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මේ අධිකරණ කීපයක විවිධ වූ මනුෂ්‍ය ඝාතන සැලසුම් කරපු කාන්තාවක්. ඒ අනුව අපිට හැකියාව ලැබුණා මේ කාන්තාව තවත් එක් ද්‍රවිඩ අයෙකු සමග අත්අඩංගුවට ගන්නට. ඒ අනුවට මෙම සැකකාරියට රැකවරණය දීපු එම තැනැත්තාද මේ වන විට අත්අඩංගුවට අරගෙන තියෙනවා. මේ දෙදෙනාට අමතරව මෙම සැකකාරිය සහ සැකකරු අතර සිටි තවත් සිව් දෙනෙක් අපිට ශ්‍රී ලංකා පොලිස් බාහිරයට ගන්නට හැකියාව ලැබිලා තියෙනවා. මෙම පිරිස 4 දෙනාගෙන් තිදෙනෙකු පිරිමි පාර්ශ්වයන් වන අතර එක් කාන්තාවක් හැටියට ලේඛනගත වෙනවා. මෙම සැකකාරියන් 2 දෙනා සහ සැකකරුවන් 4 දෙනා ඉදිරි දින කිහිපය තුළදී ශ්‍රී ලංකාවට රැගෙන ඒමට අපි කටයුතු කරනවා. ඔබ දන්නවා උදාර්පණ නීතිය යටතේ විවිධ රටවල් අතර ඇතිවෙච්ච වූ එකඟතාවන් ගිවිසුම් හරහා තමයි අපිට මේ රටට මේ සැකකරුවන් හා සැකකාරියන් ගෙන්වා ගැනීමට හැකියාව තියෙන්නේ. ඒ නිසා අපි විශ්වාස කරනවා කඩිනමින් මෙම සැකකාරියන් 2 දෙනා සහ සැකකරුවන් සිව් දෙනා ශ්‍රී ලංකාවට රැගෙන ඒමට හැකි වෙන්නට පුළුවන් බව. ඒ නිසා මේ අවස්ථාවේදී අපි ගෞරවනීය ස්තුතියක් පුද කළ යුතුයි විශේෂයෙන් රාජතාන්ත්‍රිකව නේපාල රජය සහ නේපාල පොලිසිය විශේෂයෙන් ශ්‍රී ලංකා ගරු පොලිස්පතිතුමාගේ සහාය සහ නේපාල රාජ්‍යයේ පොලිස් දෙපාර්තමේන්තුවේ තියෙන ඊටම සුහදතාවය මත කඩිනමින් මේ සැකකරුවන් සහ සැකකරියන් ලංකාවට ගෙන්වා ගැනීමට අපිට හැකියාව ලැබිලා තියෙනවා. මේ විමර්ශනයට අපි ඊටමත්ම සැලසුම් සහගත දීර්ඝ ලෙස රහසිගත සැලසුම් කීපයක් නිර්මාණය කරලා තමයි මේ සැකකාරයන් අපිට අත්අඩංගුවට හැකි වුණේ. ඒ නිසා අපි විශේෂයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මේ සැලසුම් සහ අපේ විශේෂ පොලිස් කණ්ඩායමේ තියෙන දායකත්වය පිළිබඳව අපි මේ අවස්ථාවේදී ගෞරවයෙන් ඔහුට ස්තුතිය පුද කළ යුතුයි.